LTTE ඉදිරි ආරක්ෂක වැටට පසුගිය සතියේ එහි මැදින් කඩා වැදුණු යුද හමුදා බටපිරිස් එහි බලය ක්‍රමිකව තහවුරු කරගනිමින් සිටිනවා. යුද හමුදාව ආක්‍රමණය කර ඇති මෙම LTTE ඉදිරි ආරක්ෂක වැට කිලෝමීටර් 11ක පමණ යුද අගලකින් යුක්තයි. මෙහි හරි අඩක පමණ බලය මෙවන විට යුද හමුදාව තහවුරු කරගෙන සිටිනවා. මෙහි වූ ශක්තිමත් බංකර පද්ධති දෙකක් අද දිනේද විනාශ කර තිබෙනවා. LTTE මෙම යුද අගල් උපක්‍රමය මන්නාරම වවුනියාව හා වැලියෝ යන ප්‍රදේශ තුනෙහිම දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණයක්. කාලතෝක්කු ඇතුළු යුද හමුදාවේ බර අවි ප්‍රහාර වලින් වැළකී සිටීමට LTTE මේ උපක්‍රමය භාවිත කරන බවයි හමුදාව පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් ආරක්ෂක හමුදාව මේ වන විට සාර්ථක ලෙස LTTE මෙම ආරක්ෂක වැටවල් විනාශ කරමින් ඉදිරියට ගමන් කරමින් සිටනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. වන්නිමෙහිමේ වැලියෝයින් ඉදිරියට යන 59 වන සේනාංකය අත්පත් කරගත් LTTE මුලතිව් මූණකම් බේස් කඳවුරටයි අද අපගේ අවධානය යොමු වන්නේ. මුලතිව් ඝන කැලෑව තුලයි මෙය පිහිටා ඇත්තේ. මේක උඩටවත් ඒ කියන්නේ ගුවන් ඡායාරූප මගින්වත් මේ කඳවුර සොයා ගන්න බෑ. ඒ තරමට පොළොව යට තමයි රාශිගතව තියෙන්නේ. මතුපිට පොළවේ සිට අඩි 50ක් පමණ ගැඹුරින් සකස් කර ඇති මෙය වන්නිමෙහිමේදී මෙතෙක් හමු වූ විශාලතම භූගත කඳවුරු පද්ධතියයි. භූගත උස් මට්ටම් දෙකකින් මෙහි ඉදිකිරීම් සිදු කර තිබෙනවා. පළමු මට්ටම අඩි 25ක් වන අතර ඒ සඳහා පැමිණීමට වෙනම පඩිපෙළක් තිබෙනවා. මෙහි පොළව හා බිත්ති ටයිල් අතුරා සකස් කර ඇති අතර නාන කාමර සහිත නිදර කාමර 3ක් දැකිය හැකියි. මෙතෙන් සිට තවත් අඩි 25ක් පහළට ගමන් කරන විට තවත් කාමර සමූහයක් හමු වෙනවා. කොතරම් පොළව යටින් පිහිටා තිබුණද මෙහි දැනෙන්නේ මද සිසිලසක්. ඇතුළතට ජෙනරේටර් මගින් විදුලිය ලබාගෙන තිබූ බවද පැහැදිලියි. මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ කොන්ක්‍රීට් වලින්. පොළොව මතුපිට වැවී ඇති දැඩි වෘක්ෂ පවා උසුලාගත හැකි ශක්තියකින් එය යුක්ත වීම කැපී පෙනෙනවා. මෙහි ඇතුළත එක එල්ලේ ගමන් කිරීමට නොහැකි අතර ඇතුල්වීමට හා පිටවීමට වෙනම දොර කවුළු පිහිටුවා තිබෙනවා. මුලතිව් කැලෑවේ පිහිටා ඇති LTTE 1 බේස් නම් වූ කඳවුරු සමූහයට අයත් කඳවුරු 14න් එකක් ලෙස මෙය සැලකෙනවා. මීට අවුරුදු 15කට පමණ පෙර මෙය සකස් කර ඇති බව මෙහි මතුපිට වැවී ඇති වෘක්ෂ අණුව පැහැදිලි වෙනවා. පොළොව යට කාමර සඳහා ස්වාභාවික වාතය ලබා ගැනීමට මෙවැනි වාකුහර පොළොව මතුපිට සකස් කර තිබෙනවා. ඒවා ඉදිකර ඇත්තේද වැසි ජලය කාන්දු නොවන ලෙසයි. දීර්ඝ කාලයක් තිස්සේ LTTE ගොඩනගාගත් මෙම ශක්තිය විනාශ කිරීමට තමන් සමත්ව සිටින බවයි වන්නිමෙහිමේ සෙබළුන් ප්‍රකාශ කරන්නේ. යට කොටස් පාවිච්චි කළා නෑ. නමුත් උඩ කොටස් පාවිච්චි කරා. මොකද අපි මෙතනට එනකොටත් උන් සැඟ වෙලා අපට දැඩි ප්‍රහාරයල් කරා මේ කියන්නේ. මූණකම් බේස් අත්පත් කර ගැනීමේදී පමණක් ත්‍රස්තවාදීන් 30කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ බව හමුදාව පවසනවා. මෙහි LTTE සමාජිකයන් ජලය ලබාගත් ලිඳ හා ඔවුනට ආහාර සකස් කිරීමට භාවිත කළ පොල් ගෙඩිවල ලෙලි ගොඩවල්ද අනුව දීර්ඝ කාලයක් තිස්සේ LTTE සමූහයක නවාතැන් පොළ බවට මේ ස්ථානයේ පත්ව තිබූ බව පැහැදිලියි. මෑතක ඉදිකළ යුද අගල් හා බංකර පද්ධතිද කඳවුර පුරා දැකිය හැකියි. මුලතිව් කැලය තුල LTTE නායකයන් සැඟව සිටින සෙසු කඳවුරු ඉලක්ක කරගනිමින් 59 වන සේනාංකය මේ වන විට ප්‍රහාර දියත් කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මුන්නගම් බේස් කඳවුරේ සිට. වන්නි මාංශයේ මෙහිම නිරත 57 වන සේනාංකය විසින් අත්පත් කරගනු ලැබූ පෙරියමඩු වැව ප්‍රදේශයයි මේ. පෙරියමඩු ගම්මානයට යන ගමන් කිරීමේදී අපිට හම්බෙච්ච ප්‍රධාන ස්වභාවිකව සතුරා විසින් අල්ලගෙන තිබිච්ච වාදකය තමයි මේ පෙරියමඩු වැව. පෙරියමඩු වැවේ මේ බන්ට් එක උපයෝග කරගෙන ආරක්ෂක අංශවල ගමන සම්පූර්ණයෙන් නැවැත්තුවා. ජයසිකුරු මෙහෙයුම දක්වේදී කාලදිවත් අපිට ආරක්ෂක හමුදාවන්ට මේක අල්ලගන්න බැරි වෙච්ච ප්‍රදේශයක් තමයි මේ
මේ පෙරියමඩු වැවේ දකුණු ප්‍රදේශයේ මේ පෙරියමඩු වැවේ දකුණු ප්‍රදේශයේ අල්ල මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී අපි වැව තරණය කරගෙන ඇවිල්ලා ජලයෙන් කණ්ඩිය අපි ඉස්සෙල්ලා අල්ලගත්තේ. වැව් බැම්ම තමයි අපි ඉස්සෙල්ලා මුදාගත්තේ. වැව් බැම්මේ ඉඳලා එතනින් එහාට හිටපු සතුරු සමූහය පන්නලා අපි ඒ ප්‍රහාරය කරගෙන ගියා. ඊට පස්සේ මෙතනින් සතුරා කෙලින්ම පෙරියමඩු ගම්මානයට දක්වා පලා ගිහිල්ලා තියෙනවා. මෙම වැවින් ඈතට තිබෙන්නේ පෙරියමඩු ගම්මානයයි. මේ වන විට ආරක්ෂක හමුදාවන් එම ගම්මානයට ඇතුළු වී ත්‍රස්තවාදීන් ඉන්ද පළවැ හැරීමේ කාර්යය ආරම්භ කර තිබෙනවා. පෙරියමඩු ගම්මානය එහෙම වුණා කියන්නේ අමුන් නැවතත් මල්ලාවි ප්‍රදේශයේ දක්වා ආපහු උන්ට මේ කට්ටියට නැහැ ගමක්. එතකොට නැවතත් කැලේට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර අපේ ගමන ඉදිරියේදී තවත් පහසු වෙනවා අපිට මේ උතුරු ප්‍රදේශයේ ජයග්‍රහණය කරගැනීමේ සටන ඉස්සරහට අරගෙන යන්න. වන්නි මානුෂීය මෙහෙයුමේ මුලතිව් වනාන්තරය තුළ ඉදිරියට ගමන් කරමින් සිටින 59 වන සේනාංකය අද දිනේත් මුලතිව් කැලයේ ත්‍රස්ත ඉලක්ක රැසකට සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කර තිබෙනවා. LTTA වනගත මෝටාර් මධ්‍යස්ථානයක්ද ඒ අතර වෙනවා. භූගත බංකර පද්ධතියකින් දැඩි රැකවරණයක් ලබා ගනිමින් ඉදිකර තිබූ මෙම මෝටාර් මධ්‍යස්ථානය යුද හමුදා සෙබළුන්ගේ ඉදිරි ගමනට දැඩි බාධාවක් එල්ල කර තිබුණා. මෙය ඉදිකිරීම සඳහා භූමිය සකස් කර ඇත්තේ කැලෑවෙන් මැද අක්‍රයක පමණ ගස් ඉවත් කිරීමෙන්. මුලතිව් කැලේ තුළ වූ LTTA බංකර රැසකටද අද ප්‍රහාර එල්ල කර තිබෙනවා. 59 වන සේනාංකය සාර්ථක ලෙස මුලතිව් කැලේ තුළ බලය තහවුරු කර ගනිමින් සිටිනවා. මේ අතර මන්නාරමින් ඉදිරියට යන 58 වන සේනාංකය ආක්‍රමණය කර ඇති අඩම්පන් වලට උතුරින් වූ LTTA ඉදිරි ආරක්ෂක වළල්ලේ බලය තහවුරු කර ගනිමින් තවදුරටත් ඉදිරියට ගමන් කර තිබෙනවා. ආරක්ෂක වැටට ඉදිරියෙන් පවතින්නේ දැඩි විවෘත භූමියක්. එහෙත් අද දිනයේත් එහි බංකර කිහිපයකට සාර්ථකව හමුදාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. වවුනියාව පෙරියමඩු ගම්මානයේ බලය තහවුරු කර ගැනීමේ නිරත 57 වන සේනාංකයද අද පෙරියමඩු වැවේ සිට ගම තුලට කිලෝමීටර් 1.5ක පමණ දුරකට ගමන් කර තිබෙනවා. පෙරියමඩු වැවේ පෝෂක ඇලමාර්ග පද්ධතියද හමුදාව යටතේයි පවතින්නේ. ගම්මානයේ දැනට අල්ලාගෙන ඇති ප්‍රදේශයේ නිවාස හා ඒ අවට සෝදිසි මෙහෙයුම්ද අද ක්‍රියාත්මක වුණා. ආරක්ෂක හමුදා පැමිණීමේදී පුපුරව හැරීමට නිවාසවල අටවා තිබූ මර උගුල් රැසක්ද යුද හමුදාව නිෂ්ක්‍රිය කර තිබෙනවා. පෙරියමඩු වැව් ප්‍රදේශයේ සිට ඉදිරියට ගිය ආධාරක බල ඇනි පෙරියමඩු ගම්මානය වටකොට සිටිනවා. පෙරියමඩු ගම්මානයට ඇති ප්‍රධානම ජල සැපයුම පෙරියමඩු වැවයි. දැන් එහි පාලනය මුළුමනින්ම සිදුවන්නේ හමුදාව මගින්. යුද හමුදාව උපක්‍රමශීලී ලෙස පළමුවෙන්ම පෙරියමඩු වැව අත්පත් කර ගැනීම නිසා මේ ප්‍රදේශයේ රැඳී සිටි ත්‍රස්තවාදීන්ගේ ජලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයුම් මේ වන විට අඩපණ වී තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පෙරියමඩු සිට. මුලතිව් කැලේ ඉදිරි ආරක්ෂකවලින් අපි ඉස්සරහට යද්දී අපි දැක්කා මේ සතුරු මර උගලකට මේ වලස් සම්මා අහුවෙලා වෙලා පැටියත් එතන හිටියා. ඒ ඉද්දී කොමාරි වලහින්න මැරලා හිටියේ. ඊට පස්සේ අපි පැටිය අරගෙන ආවා. අනිත් ට්‍රැෆික් එකට මෙයාව හමු වෙන්න ඉඩ තිබ්බා. හුඟා කියන්නේ මේ වගේ ඔය ට්‍රැෆික් කියන්නේ මර උගල අටවපුවාට හුඟා සත්තු මැරලා තියෙනවා මේකේ. දැනටත් ඔය කැලේ ගියාම පේන කටු තියෙනවා. ඒ වගේ තැන්වල ත්‍රස්තවාදී අටවපු මර උගලකට තමයි මෙයාගේ අම්මයි අහුවෙලා තියෙන්නේ. සතා සිව්පාවාට පවා කරුණාව දැක්වීමේ ගුණය පොසොන් පෝදා මහින්දාගමනය අපට සිහිපත් කරනවා. මුලතිව් ඝන කැලෑව මැද යුද සෙබළුන්ගේ කරුණාව නිසා ජීවිතය ලැබූ මේ වලස් පැටවා පිළිබඳව අද වන්නි මෙහෙයුමේ අවධානය යොමු වන්නේ ඒ නිසයි. අහිංසක මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවාටද දැන් ත්‍රස්තවාදය තර්ජනයක් වී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.
දඟකාරකම් වැඩි වුවත් මේ වලස් පංචාගේ වයස දැන් මාස 1මාරයි. මහා කැලෑව මැද වූ පුංචි කඳවුරේ සෙබළුන්ගේ සුරතලා බවට මෙම වලස් පැංචා දැන් පත්ව තිබෙනවා. කිරිපිටි බී ඇති වුණත් වලස් පැංචාගේ දැන් වැඩි කැමැත්ත වීර පළුවැනි කැලෑ ආහාරවලට බවයි හමුදා සෙබළුන් ප්‍රකාශ කරන්නේ. මුලතිව් කැලෙන් ත්‍රස්තවාදීන් පළවා හැරීමේ නිරත 59 වන සේනාංකය කැලෑව මැදින් වූ LTTA ප්‍රධාන සැපයුම් මාර්ගයේ බලය තහවුරු කර ගනිමින් ආන්දම්කුලම් වන රක්ෂිතයේ ඇතුළු ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඊයේ සහ අද දිනයේද LTTA වනගත බංකර රැසකට සාර්ථක ලෙස ආරක්ෂක හමුදා පහර දී තිබෙනවා. අවියාවද රැසක්ද මේදී යුද හමුදාව අත්පත් කරගත්තා. වන්නි මාංශීය මෙහෙයුමේ වැලියොයින් ඉදිරියට යන 59 වන සේනාංකය මුලතිව් කැලේ LTTA රැඳී සිටින ස්ථාන රැසකට අද දිනයේත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පලා යන ත්‍රස්තවාදීන්ගේ తాවකාලික නවාතැන් පොළවල් ඒ අතර ප්‍රධාන වෙනවා. කැලෑව තුල මෙම කඳවුරු ගෝලට නිරීක්ෂණය නොවන නිසා පාබල සොල්දාදුවන්ට කැලෑව පීරමින් සතුරු ඉලක්ක වෙත පහර දීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මෑත කාලේ හඳුන්වා දුන් කුඩා කණ්ඩායම් ප්‍රහාරක රටාව අනුව හමුදාවට අවම හානියකින් සතුරාට උපරිම විනාශයක් අත්කර දී භූමිය අල්ලා ගැනීම මුලතිව් කැලය තුලද සාර්ථකව සිදුවනු දැකගත හැකියි. මේ අතර වවුනියාව පෙරියමඩු ගම්මානයට ඇතුල් වී සිටින 57 වන සේනාංකී සොල්දාදුවන් පෙරියමඩු ගම්මානයේ LTTA නායකයන් රැඳී සිටි මූලස්ථානයක් අත්පත් කරගෙන සිටිනවා. භූගත බංකර පද්ධතියකින් සමන්විත මෙම පරිපාලන මධ්‍යස්ථානයේ සිට පෙරියමඩුහි LTTA සමාජිකයන් මෙහෙයවීම ඔවුන්ට සැපයුම් ලබා දීම සහ අතිරේක කණ්ඩායම් යොමු කිරීම සිදුව තිබෙන බවයි හමුදාව තහවුරු කරන්නේ. දිගින් අඩි 20ක් හා පළලින් අඩි 15ක පමණ විශාලත්වයකින් භූගත බංකර පද්ධතිය ඉදිකර තිබෙනවා. දැඩි ආරක්ෂිත භූගත නිවස්නයක් වන මෙහි රැඳී සිටි LTTA නායකයන් ඉතා හදිස්සියෙන් පලා ගොස් ඇති බව අවට විසිරී ඇති දෑ නිරීක්ෂණයෙන් පැහැදිලි වෙනවා. LTTA බලාපොරොත්තු නො වූ මොහොතක මේ ස්ථානයට අනපේක්ෂිත ප්‍රහාරයක් සාර්ථකව එල්ල කළ බව හමුදාව පවසනවා. නායකයන් සමග අවම වශයෙන් 50කට ආසන්න අතිරේක සමාජිකයන් පිරිසක් මෙහි රැඳී සිටින්නට ඇති බවට හමුදාව විශ්වාස කරනවා. ඔවුන්ට ප්‍රහාරයෙන් දැඩි හානි සිදු වූ බවට සාධක පවතිනවා. LTTA මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව මෙහි LTTA සමාජිකයන්ට ලබා දී ඇති ආහාර අනුව පැහැදිලි වෙනවා. පලාගිය ත්‍රස්තවාදීන් අත්හැර දමා ගිය ෂණික ආහාර තොගයක් මේ. වේලාගත් ඉන්දියාප්ප, පිට්ටු, හබලපෙති, ගෝදම්බරොටි වැනි දෑ මේ අතර වෙනවා. ආහාර කල්තබා ගැනීමට භාවිත කර ඇත්තේ ඉතා ප්‍රාථමික ක්‍රම. මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මානුෂවාදී සංවිධානයක් මුලතිව් කිලිනොච්චි සාමාන්‍ය ජනතාවට ලබා දෙන මුවාවෙන් කල්තබාගත හැකි පෝෂ්‍යදායී ෂණික ආහාර තොගයක් LTTA ලබා දීමට ගෙනවිත් හමු වූ අවස්ථාවේ හමුදාව LTTA මෙම තත්ත්වය පැහැදිලි කර දී තිබුණා. මේ අනුවද දැන් එය සනාථ වෙනවා. මේ අතර මන්නාරමින් ඉදිරියට යන 58 වන සේනාංකය වන්නි මෙහෙයුමේ හමු වූ LTTA විශාලතම විවෘත භූමිය හා ඉදිරි ආරක්ෂක වළල්ල ආක්‍රමණය කොට එහි බලය තහවුරු කරගනිමින් සිටිනවා. මන්නාරම වවුනියාව හා වැලියෝ යන ඉසව් තුනේම මේ වන විට යුද බිම වඩාත් උණුසුම්ව තිබෙනවා. එම ප්‍රදේශ තුනෙන්ම දැඩි පීඩනයක් ත්‍රස්තවාදීන්ට එල්ල කර ඇති බවයි ආරක්ෂක හමුදාවන් ප්‍රකාශ කරන්නේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. ලෝකයේ බොහෝ ගරිල්ලා හා ත්‍රස්තවාදී සංවිධානවල නායකයන් සැඟව සිටීමට තෝරාගත්තේ ස්වාභාවික දුර්ගයන්. LTTA නායකයන්ගේද ආරම්භයේ සිටම සිය රැකවරණ ස්ථානය වූයේ මුලතිව් වන දුර්ගයයි. අප මේ සිටින්නේ එම මුලතිව් වනාන්තරය මැදයි. වන්නි මානුෂීය මෙහෙයුමේ මුලතිව් කැලේ ඉලක්ක කරගත් 59 වන සේනාංකය ත්‍රස්ත ඉලක්ක සොයා වනාන්තරයට ඇතුල් වූයේ කිරි ඉබ්බන්වග හා ජානකපුර ප්‍රදේශවලින්.
ගෙවි ගිය මාස 6 තුල ත්‍රස්තග්‍රහණයේ තිබූ කිලෝමීටර් 8ක පමණ වනාන්තර ප්‍රදේශයක් ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙනවා. ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට මෙම ස්වාභාවික වනාන්තරයේ පිහිටීම දැඩි වාසියක් වී තිබුණා. මෙහි දෙවන්ත වෘක්ෂ වියන නිසා ගුවනට වනාන්තරය තුල කිසිවක් නිරීක්ෂණය වන්නේ නැහැ. වෘක්ෂ වියන යට පඳුරු වැවී තිබෙනවා. දෙවන්ත වෘක්ෂයට පිහිටි කුඩා ගස්වල ආවරණයෙන් හමුදාවට සතුරු ඉලක්කවලට නොපෙනී ඉදිරියට ගමන් කිරීමට වාසියක් වුණා. මේ නිසා LTTE අක්කර 100 ගණනක දැඩි වෘක්ෂයට පිහිටි පඳුරු විනාශ කර තිබෙනවා. දැන් එම වෘක්ෂ වියනයට දැකිය හැකි විවෘත ප්‍රදේශයක්. LTTE බංකර පද්ධතිවලට මීටර් 100ක් පමණ ඉදිරියෙන් මේ තත්ත්වය වඩාත් ප්‍රබලව දැකිය හැකියි. මේ නිසා සතුරාට නොපෙනී එම බංකරවලට ළඟා වී පහර දීම අසීරු කරුණක් වී තිබෙනවා. මරෝගුල් ඇටවීමද මීට සමගාමීව සිදු කර තිබෙනවා. රාත්‍රී කාලයේ මේ වනාන්තරය මුළුමනින්ම අඳුරු ගුහාවක්. කොළ පෑගෙන ශබ්දයෙන් පමණයි මෙහි ගමන් කරන්නෙකු පිළිබඳ යම් හෝඩුවාවක් ලබාගත හැක්කේ. මෙය පඳුරු කපා දැමීමේ තවත් අරමුණක්. කෙසේ වෙතත් මෙම සතුරු උපක්‍රම සියල්ලම බිඳ දමමින් ගෙවී ගිය සති කිහිපය තුළ මුලතිව් කැලයේ LTTE වනගත බංකර විශාල සංඛ්‍යාවක් විනාශ කිරීමට ආරක්ෂක හමුදා සමත් වුණා. මේ තිබෙන්නේ අවසන් වරට ආරක්ෂක හමුදා විනාශ කළ LTTE බංකරයයි. මෙම බංකරය පොළවට සමාන්තරව ශක්තිමත්ව ඉදිකර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය බුරුත කළුවර නැදුන් වැනි ශක්තිමත් ලී ලබා ගැනීම කැලයෙන් සිදු කර තිබෙනවා. LTTE මෙම ශක්තිමත් බංකරය විනාශ කර තිබෙන්නේ 8 දෙනෙකුන් යුත් යුද හමුදාවේ කුඩා කණ්ඩායමක්. එම ප්‍රහාරයේ ප්‍රබලත්වය මෙම බංකරය විනාශ වී ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. මියගිය සගයන්ද රැගෙන තුවාල ලැබූ LTTE සමාජිකයන් වනාන්තරය තුලට පලා ගොස් තිබෙනවා. මෙවන් බංකර විනාශ කිරීමට මනා යුද නිපුණත්වයක් මෙන්ම හොඳ චිත්ත ධෛර්යයක් අවශ්‍ය වෙනවා. මෙවැනි බංකරයක් විනාශ කිරීමට නම් ඊට ඊටාම ආසන්න වී සතුරා තුලට කාවැදී ප්‍රහාර එල්ල කළ යුතු බව හමුදාව පෙන්වා දෙනවා. මෙම බංකරය අත්පත් කර ගැනීමේදී එක් සොල්දාදුවෙක් ජීවිතය පූජා කර තිබෙනවා. වවුනියාව දෙසින් LTTE සතු අවසන් ගම්මානය වන පෙරියමඩු රැක ගැනීමට LTTE උපරිම උත්සාහය දරන බව පැහැදිලියි. මේ වන විට ආරක්ෂක හමුදාවන් කිලෝමීටර් 2.5ක් පමණ ගම්මානය තුළට ඇතුල් වී සිටිනවා. නිවාස අතර වැඩි පරතරයකින් යුත් පෙරියමඩු වනගත ගම්මානයක් ලෙසයි සැලකෙන්නේ. ජයසිකුරු මෙහිමේදී පවා අත්පත් කර ගැනීමට නොහැකි වූ පෙරියමඩු ගම්මානය LTTEට යුදමය වශයෙන් වැදගත් මරමස්ථානයක්. මන්නාරම දෙසින් මුලතිව් දිස්ත්‍රික් සීමාවද පෙරියමඩු ගම්මානයයි. පෙරියමඩු ගම්මානයේ LTTE සමාජිකයන් හා සමාජිකාවන් දියනෑම සිදු කළ ස්ථානයයි මේ. වෙඩිතල් තිව් දක්වා වන ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේද පෙරියමඩු වැවේ පෝෂක ඇලමාර්ග පද්ධතියයි. පෙරියමඩු වැව හා වාරි පද්ධතිය පාලනය මෙවන විට ආරක්ෂක හමුදා සතුව පැවතීම LTTE සැපියුම් කෙරෙහි දැඩි ලෙස බලපා තිබෙනවා. පෙරියමඩු ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ නිවාස මර උගුල් ලෙස භාවිත කොට ගම්මානයෙන් පලා යමින් සිටින ත්‍රස්තවාදීන් ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කරනු දැකගත හැකියි. මේ නිසා ගෙන්ගෙට මෙහෙයුම් ඉතාමත්ම ඉවසීමෙන් සිදු කරන බවයි ආරක්ෂක හමුදා ප්‍රකාශ කරන්නේ. ආරක්ෂක හමුදාවට වෙඩිතල් තිව් දෙසට මෙන්ම මල්ලාව දෙසට ඉදිරියට සටන් මෙහෙයවීමේදී පෙරියමඩු හොඳ නවාතැන් පොලක් වෙනවා. මන්නාර මහා වවුනියාව බලසේනා දෙකටම එහි වාසිය පවතිනවා. ගම්මානයේ සාමාන්‍ය ජනතාව ආරක්ෂක හමුදා වෙත පැමිණීම වැළැක්වීමට LTTE එම ජනතාව පළවැය හැර තිබෙනවා. ගම්මානයේ ස්ථාන කිහිපයකම ජනතාවට ගම්මානයේ තහනම් කර ඇති පුවරු දැකගත හැකියි. LTTE පෙරියමඩු ගම්මානයෙන් පළවැය හැරි සාමාන්‍ය ජනතාව මේ වන විට මල්ලාවි තුනුක්කායි සහ වෙඩිතල්තිව් ප්‍රදේශ වෙත ගොස් ඇති බව යුද හමුදාව සනාථ කරනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පෙරියමඩු සිට
කිල්නොච්චියේ සිට LTTE ග්‍රහණයෙන් පලාවිත් මන්නාරම කල්ලිමුඩේ සුබසාධක කඳවුරට පැමිණි මේ පිරිස හඬමින් පවසන කතාව උතුරේ LTTE ග්‍රහණයෙන් දුක් විඳින ජනතාව දිනපතා මුහුණ දෙන ශෝකාන්තයේ තවත් එක් අවස්ථාවක්. 23 හැවිරිදි යෝගරාසා සුගන්ධිනී සිය ස්වාමියා වූ 29 හැවිරිදි සෙල්වමෝගන් රත්නසිංහම් හා අවුරුදු 3ක් වියති තම දියණිය වූ කීර්තිනා සමග LTTE ග්‍රහණයෙන් මිදී තවත් 12 දෙනෙකු සමග කිල්නොච්චියේ චුන්නකුලම් සිට පලාවිත් තිබෙනවා. ගොඩබිමේ සිට මීටර් 600ක් පමණ මුහුදේදී මොවුන් පලා එමින් සිටි ටෝලර් යාත්‍රාව වට කරගත් LTTE බෝට්ටු දෙකක් පොළු මුගුරු වලින් මේ පිරිසට පහර දී තිබෙනවා. මේ අවස්ථාවේදී සෙල්වමෝගන් රත්නසිංහම් තම බිරිඳ දරුවා සහ අනිකුත් පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. ඔහු LTTE මගහැරමින් සිය බෝට්ටුව ඉදිරියට යාත්‍රා කර තිබෙනවා. මෙහිදී LTTE ඔවුන් පසුපස ලුහු බඳිමින් මුගුරු වලින් පහර දුන් බවත් අවසානයේ පලා එමින් සිටි තම බෝට්ටුවට දැඩි වෙරි ප්‍රහාරයක් LTTE එල්ල කළ බවත් සුගන්ධිනී ප්‍රකාශ කරනවා. වෙඩිවැදුණු ස්වාමියා මුහුදට ඇද වැටුණු බවත් සුගන්ධිනී හඬමින් පවසනවා. ඉතා අමාරුවෙන් LTTEන් දිවි බේරාගෙන ඊයේ රාත්‍රිය වන විට මේ පිරිස හමුදා පාලන ප්‍රදේශයට පැමිණ තිබෙනවා. තම ස්වාමියා පිළිගත් LTTEට දඬුවම් දෙන ලෙස සුගන්ධිනී හා ඇගේ මව දෙවියන්ගෙන් ඇයද සිටිනවා. මේ කිසිවක් නොදන්නා කීර්තිනා දියණිය තම පියා එනතුරු බලා සිටිනවා. ඇය මවගෙන් පියා ගැන තොරතුරු විමසනවා. සුගන්ධිනී හා ඇගේ මව මෙලෙස LTTEන් අසන ප්‍රශ්නය නම් LTTE දෙමළ මව්වරුන්ට බිරින්දෑවරුන්ට හා දරුවන්ට ලබා දෙන විමුක්තිය මෙයද යන්නයි. ඉතා මාරාන්තික ගමනකයේදී මේ ස්ථානයට පැමිණි සෑම පුද්ගලයෙකුටම ත්‍රස්තවාදීන් නිසා ඔවුන් බැටකෑ දුක්මුසු කතාපුවතක් තිබෙනවා. එහෙත් තවමත් ඔවුන්ගේ සිත් තුළින් ත්‍රස්තවාදයට ඇති බිය තුරන් වී නැහැ. ඒ නිසා ඔවුන් නිහඬව ඒ දුක විඳ දරා ගන්නා ආකාරය අපට දැකගත හැකියි. කෙසේ නමුත් අපට ඔවුන් සමග කළ කතාබහේදී පැහැදිලි වූ ප්‍රධානතම කරුණ නම් මෙවන් වූ විශාල පිරිසක් ත්‍රස්ත ග්‍රහණයෙන් බැටකන බවයි. ඔවුන් ආරක්ෂක හමුදා වෙත පැමිණීමට දැඩි කැමැත්තෙන් දැඩි උත්සාහයක නිරතව සිටින බවයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කල්ලිමුඩේ සුබසාධක මධ්‍යස්ථානයේ සිට. වන්නි මානුෂීය මෙහෙයුමේ 57 වන සේනාංකය පෙරියමඩු ගම්මානයේ ඉතිරිව තිබූ අවසන් කිලෝමීටරයේ බලයද අද සමස් වන විට තහවුරු කරගනිමින් මුළු ගම්මානයම සියතටගෙන තිබෙනවා. ආරක්ෂක හමුදා ගම්මානයට ඇතුල් වූයේ මීට සතියකට පෙරයි. වවුනියාව දෙසින් වූ තම ග්‍රහණයේ පැවති අවසන් ගම්මානයද LTTEට මේ අනුව අහිමි වී තිබෙනවා. අවුරුදු 23කට අධික කාලයක් පෙරියමඩු LTTE ග්‍රහණයේ පැවතියා. වවුනියාවෙන් පෙරියමඩු ගම්මානයේ LTTEට අහිමි වෙද්දී මන්නාරමින් ඉදිරියට යන 58 වන සේනාංකයද මන්නාරම සහල් නැඩිය ලෙස හඳුන්වන යෝධවෙන් පෝෂණය වන කලාපයේ බලය තහවුරු කර ගැනීමේ අවසන් අදියරට අද පැමිණියා. ඒ පුනරින් මාර්ගයේ සිට ආන්දන්කුලම් දක්වා දිව යන මෙම කලාපයට වූ ප්‍රධාන සැපියුම් මාර්ගය තම ග්‍රහණයට එක් කරගනිමින් චලම්පාන් මරතෝන්ඩිවාන් වෙල්ලක්කුලම් හා කණ්ඩාල් හා පප්පමුඩේ දකුණු ප්‍රදේශද එම බටපිරිස් අද අත්පත් කරගත්තා. මන්නාරමේ සහල් නැරිය හෙවත් රයිස් බෝල් ලෙස හඳුන්වන කලාපයේ LTTE පාලන මධ්‍යස්ථානයේද අද සවස බිඳ දැමුවා. මන්නාර ඒරියා එකේ තවත් අපිට මේ වගේ ආය සටනක් දෙන්න අවස්ථාවක් නැතිය කියලා මම නම් හිතනවා මේ මන්නාර ප්‍රදේශය තුල. මොකද මේ මන්නාර ප්‍රදේශයේ තියෙන අන්තිම සටන කියලා මම නම් මේ සටන බලාපොරොත්තු වෙන්නේ මේක තමයි අන්තිම එක. ඒ කියන්නේ මුන්ට ඔලුව උස්සන්න තරම් ශක්තියක් නැහැ. බඩු බාහිර ආදී අඩුයි. ඒ තියෙන සියලුම දේවල් ඇඳුම් පැළඳුම් සියලුම දේවල් දාලා තමයි මේ අන්තිම වතාව මුදා ගැනීමට තව ඉතිරිව ඇත්තේ ආන්දන්කුලම් පරප්පකඩත්තාන් හා ආලම්කුලම් ප්‍රදේශ පමණයි.
මන්නාරමේ යෝධ වැවෙන් පෝෂණය වන සහල් නැලිය හෙවත් රයිස් බෝල් යනුවෙන් හඳුන්වන කලාපයේ බලය ආරක්ෂක හමුදාවන් මුළුමනින්ම තහවුරු කරගනිමින් සිටියදී මේ කලාපයේ සිටි LTT නායකයන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. බහනු ස්වර්ණම් වැනි එම නායකයන් අවසන් වරට රැඳී සිටි ආරක්ෂිත නිවස්නය තමයි මේ තිබෙන්නේ. මේ ස්ථානයේ සිට තවත් සුළු දුරක් පමණයි කලාපයේ බලය මුළුමනින්ම තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය වැත්තේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට